මේ දැන් ඇප්ලිකේෂන් හොඳටම රෑ වුණා. යමු බං. අප්පෝ බං උඹලා ළමිස්සි වගේනේ. තව පැයක් අදිමු මචං. උඹට බැරි නම් අන්න අර පුටුවේ නිදාගනි. කේෂාන්ට ආනියවත් පදාගෙන කරන විකාරෙ දිහා මෙහෙන් බලන් හිටියේ අප්‍රසන්න හැඟීමකින්. දෙකින් මූ වගේ යාළුවෙක් ආශ්‍රය කරනවට අම්මපා මටයි ගහන්න ඕනේ. ආතල් කඩන්න එපා මචං ප්ලීස්. කේෂාන් මේ වෙලාවේ ක්ලබ් එකෙන් එළියට ගන්න එක බොරු වැඩක් කියලා දන්න නිසාම මිහෙන් ක්ලබ් එකෙන් එළියට ගියා. කේෂාන් කියන්නේ අවුරුදු 28ක තරුණයෙක්. කේෂාන් දිනපතා ක්ලබ් යන්න පුරුදු වෙලා හිටියේ. ටානියක් කේෂානුත් පෙම්වතුන් නොවුනත් ඔවුන් අතර තිබුණේ අසම්මත බැඳීමක්. මිහෙන් කියන්නේ කේෂාන්ගේ හොඳම යාළුවා. විටක සෙල්ලක්කාර චරිතයක් වුණත් ජීවිතය ගැන යම් අවබෝධයකින් ජීවත් වුණු කොල්ලෙක්. ප්ලීස් මචං දැන් යමන්. කෙලින් සිට ගැනීමටවත් නොහැකි තරම් මත්වී ටානියාගේ දෙතොල් මත වූ කේෂාන්ට මිහෙන් ටිකක් තදින් කතා කළා. I am sorry ටානි. හොඳම වෙලාවෙදි ඔයාව දාලා යන්න වුණාට. අනේ ප්ලීස් කේෂු මෙයාට යන්න කියලා ඔයා ඉන්නකෝ. ඉනෙන් අඟලක්වත් දිග නැති කොට ගවුමක් ඇඳගෙන කේෂාන්ගේ ඇඟේ ඇතිලිලා ඉන්න ටානියා හුරතල් වෙන්න පටන් ගත්තා. තමන්ට වාහනේ ඩ්‍රයිව් කරන්න තරම් හොඳ සීයක් නැති නිසාම කේෂාන් ටානියාව දමා මිහින් සමග යාමට පිටත් වුණා. ෂික් අපරාදේ අදත් පට්ට සැපක් පිස්සුනානේ ඔබ හින්දා. අනේ මචං මොකද්ද බං උඹේ ඔය ජීවිතේ බඩුවක් කරගහගෙන ජීවිතේ කාලකන්ණි කරගන්න නැතුව හොඳ කෙල්ලෙක් හොයලා කසාද බැඳගනි. ඔහොම නවත්තපන්. දැක්කද පට්ට කෑල්ලක් යකෝ. උඹට පිස්සුද යකෝ. ඒකි මේ පාරේ හිඟා කනේ කියා. බලපන් ඊටමත් ඒකිට පිස්සු. ඉන්න විදිය බලපන්කෝ. පිස්සු නම් මොකද බං බලපන්කෝ ෆිගර් එක. චීස් කෑල්ලක් කාලම යමුද? ඊයකෝ තොට පිස්සුද? ඕකි නාන්නෙත් නැතුව ඇති. ගඳ ඇති යකෝ. අනික දැන් බාර ටානියක් ඇති වෙනකම් වෙලිලා නටලා නේද ආවේ? ටානිය මුකියද්ද බං බලපන් මේකගේ අහලකින්වත් තියන්න පුළුවන්ද? ඔහොම හිටපන්කෝ. කේෂාන් වාහනයෙන් බැස හිඟන කෙල්ල ළඟට ගිහින් ඒ මූණට ලං වුණා. සුදු මැණික කෙල්ල ඔළුව කසමින් හිස ඔසවා කේෂාන්ගේ මූණ දිහා බැලුවා. මොකද මෙතනට වෙලා කරන්නේ? කෝ නැගිටින්නකෝ අපි යන්. කෙල්ල ඇහුනේ නෑ වගේ නැවතත් ඔළුව කස බිම බලාගත්තා. මොනවද සුදු මැණිකට ඕනේ? බඩගිනිද? කේෂාන් කෙල්ලගේ ඔළුව අත ගාන ගමන් ඇහුවා. එක්වරම කේෂාන් දිහා බලපු කෙල්ලගේ ඇස් දිලිසුණා. ඔව් කියන්නට වගේ ඔළුව වැනුවා. මේ සියල්ල පසෙක සිට මිහෙන් බලාගෙනයි හිටියේ. කේෂාන් නැගිටලා කඩේකට ගිහින් කෑම පාර්සලයක් අරන් ආවා. පව් බං ඕක දීලා යමන්. පිස්සුද බං උඹට? මේකේ රස බලලම තමා මේ කේෂාන් නවතින්නේ. සුදු මැණික මෙතන ඔයාට මේක කන්න බෑනේ. අන්න අර වාහනේට ගිහින් පිටිපස්සා සීට් එකේ තියාගෙන මේක කන්න. කේෂාන් කෙල්ලට උන්ගේ වාහනය පෙන්වා කියද්දි කෙල්ල කේෂාන් අතේ තිබූ කෑමක උදුරාගෙන කේෂාන්ගේ වාහනයට ගොඩ වී දොර වහගත්තේ නොතේරුම්කම නිසාමයි. එන්න දැක්කද මචං? දෙන දෙයියෝ වාහනේටම ගෙනත් දෙනවා කියන්නේ ඕකට තමයි. දැන් යමන්. කේෂානුත් මිහෙනුත් වාහනේට එන විට කෙල්ල දාඩිය පෙරාගෙන කෑම එක කනවා. පව් බං මොනවා වුණත් අහිංසක කෙල්ලෙක්. අනේ නිකන් ඵලයන් යන්න. උඹ රහත් වෙලා වගේ හිටියට සැප හම්බෙනකොට ඕවා අමතක වෙයි. මිහෙන්ට දේ වන විට ආසාවක් ඇති වෙලා තිබුණේ කෙල්ලට.
කේෂාන්ගේ යෝජනාවට අනුව මිහින් මෝටර් රථය පදවාගෙන ගියේ මිහින්ගේ නිවසටයි. මිහින්ගේ නිවසේ කිසිවෙකුත් නැත. මිහින්ගේ මව පියා විදේශ රටක ජීවත් වන අතර මිහින් පවුලේ එකම දරුවා විය. ඒ මචං ඔව් කියපන් මහියා. මේ මට මුලින් දියන්කෝ. අඩෝ උඹ කේෂාන් මහ හයියෙන් hina වුණා. අඩෝ උඹ කේෂාන් අනේ මචං ප්ලීස් මං උඹට කිව්වනේ මචං. හා කමක් නෑ. උඹ ඉතින් වේලි ඉන්න එකානේ. මේක උඹ ගනින්කෝ. හැබැයි මචං ඊට පස්සේ මට ඕනේ. හරි බන් දෙන්න. මිහින්ට දැනුනේ Taman ලොකු ජයක් ලැබුවා වගේ. මල් හිනාවක් දාගෙන කෙල්ල දිහාද වරක් හැරී බලා උද්‍යෝගයෙන් මෝටර් රථය කේෂාන්ගේ නිවස වෙත රැගෙන ගියා. හදිසියෙන් වගේ මිහින් මෝටර් රථයෙන් බැස යුවතිය සිටි ආසනයේ දොර විවර කළා. මොකද චීස් කෑල්ලගේ රස බලන්න උඹට ඔච්චර හදිසියද? නැතුව උඹට වගේ මට අත්දැකීම් නෑනේ. හා අදට ගනින්කෝ මටත් ඉතුරු කරපන් හරිද? බලමු ඉතුරුනොත් දෙන්න. මිහින් කෙල්ලගේ අතින් අල්ලගෙන මිහින්ගේ කාමරය තුරට ගියා. කේෂාන් තාත් මිතුරන් කීප දෙනෙක් හමුවට ගියේ මිහින්ගෙන් පසුව තමාගේ වාරේ එනතුරුය. මචං පට්ට කෑල්ලක් චීස් කෑල්ලක් වගේ. අන්න මිහිනේ මගෙන් පොර කාලා ඉල්ලගත්තා. next chance ඉතින් මේ කේෂාන්ගේ උඹලා දෙන්න විතරක් චීස් කාලා හරියනවද? අපිටත් දියන්. අද රෑ මිහින්ගේ හෙට උදේට මගේ. හෙට රෑයින් පස්සේ උඹලා කැමති විදියට බෙදාගනින්න. සල්ලාලෙක්කෝ කේෂාන් තමාගේ අනික් පිටුරන්ටද ඇයව දීමට පොරොන්දු වුණා. ඔයාගේ නම මොකද්ද? ඔයා හරි ලස්සන කෙල්ලෙක්නේ. කාමරේ තිබූ ඇඳේ කොනකට ගොස් මූණ හංගගෙන බය වෙවුලමින් ඇය සිටියා. ඉන්න මානසිකත්වය නිසා වෙන්න යන දේ නොතේරුණත් මොකක් හරි කරදරයක් වේ යයි ඇයට දැනෙන්නට ඇති. කෙල්ලගේ ඇස්වලින් කඳුළු පැන්නේ එකම එක වචනයක්වත් කටින් පිට නොවෙද්දි. ඇයි මේ ඔයා බය වෙලා? පටන් ගන්නත් කලින් බය වෙලා හරිනවද? මිහින් එහෙම කියමින් යුවතිය ළඟට කිට්ටු වුණේ ඔහු ඇඳන්නුන් කමිසයේ බොත්තම් එකින් එක ලිහිල් කරමින්. බයෙන් වෙවුලන අහිංසකී ටිකෙන් ටික බිත්තියට තද වුණා. එක් තැනකදී මිහින් ඇයව ඇදලා ගත්තේ ඇයගේ කෙළ මත සීන් හාදුවක් තවරමින්. මට බෑ මට යන්න දෙන්න. ඒ ඇයගේ මුවින් පිට වුණු පළවෙනි වචන කීපය. ඇය කිව්වේ අකුරෙන් අකුර එකතු කරලා. ෂා ඔයාට කතා කරන්නත් පුළුවන්ද? එහෙම යන්න දෙන්න පුළුවන්ද වස්තුව? කියමින් මිහින් ඇය ගත දවටා සිටි වැරහැලි ඇඳුම ඉරලා දැම්මා. පුංචි කෙල්ල බයටම ගැහෙනවා. කාගේ කවුරුන්දෝ කියාවත් නොදැන සිටි මිහින් උමතුවෙන් යුවතිය දෙසට ගැඹුරුයි ඇගේ දෙතොල් පහස විඳගත්තා. ඇගේ මුළු සිරුර පුරාම මිහින් දිව ගියේ පිපාසයෙන් සර්පයෙකු මෙනි. කෙල්ල වේදනාවෙන් කිඳිරි ගෑවා පමණි. එකදු වචනයක් ඒ මුවින් පිට වූයේ නැත. අලුයම වනතුරු මිහින් හිතේ හැටියට ඇගේ පහස ලබා ගත්තා. ඇඟේ පතේ වේදනාවට කෙල්ලට නොදැනීම මිහින්ගේ පපුවටම නින්ද ගිහින්. මිහින්ට හැරුණේ ඇඟේ කෙඳිරිලි සද්දට. මොකෝ මෙයා? දිදෙනා මහත්තයෝ. ඔයාලට ඕවා අලුත් දේවල් නෙවෙයිනේ. කලින් කීයක් එක්කනම් ඉන්නේ නැතිද? නෝකාඩුවට වගේ මිහින් එහෙම ඇහුවේ සමච්චලයට hina වෙන ගමන්. දෙවියනී ඒ ඇඳ ඇතිරිල්ල සටහන්ව තිබූ ඇගේ පිරිසුදුභාවය දැකලා මිහින්ගේ පපුව කීරි ගහන තරම් වේදනාවක් ඇති වුණා. මට කියන්න මොකක්ද ඔයාගේ නම? මං නෙතුලි. නෙතුලි හරි ලස්සන නමක්. ඔයා වගේම.
අනේ මාව බේරගන්න මහත්තයෝ මට පිහිට වෙන්න මං අරයට බයයි. කෙල්ල එහෙම කිව්වේ කාමරයේ දොර දිහාවට ඇඟිල්ල දිගු කරන ගමන්. ඒ වචන ටික ඇහුණ මිහින්ට කවදාකවත් නැති තරමේ වේදනාවක් දැනුණා. මං ඔයාව බේරගන්නවා. ඔයාව ආයි කාටවත්ම දෙන්නේ නෑ. මං පොරොන්දු වෙනවා මැනික. මිහින් කබඩ් එකෙන් ඕගේ ෂර්ට් එකක් රැගෙන කෙල්ලට ඇන්දුවා. පුංචි කෙල්ලගේ දණහිස ළඟට විතරයි දිග ෂර්ට් එක. නෙතුලි ගල් ගැහිලා වගේ බලන් හිටියා. කාටත් තොරෙන් මිහින් නෙතුලිව රැගෙන නිවසින් පිටත් වුණා. මහියා දැන් ඇති මචං උඹේ ටයිම් එක ඉවරයි යකෝ. උඹ සොරලෝකෙද? තවම මං එනවා ඇතුළට. මිහින්ගේ සද්දයක් නැසින් නැති නිසා කේෂාන් කාමරේ දොරත් අරගෙන ඇතුළට ගියා. "What? මිහිනයා කොහෙද උඹ? කොමගේ ස්වීටි?" මුළු ගේ පුරාම මිහින් කෙල්ලවත් හෙව්වත් කේෂාන්ට උන් දෙදෙනා හම්බුනේ නෑ. කේෂාන්ට නැවතුම් සිටි කාමරයේ වෙත ගොස් වියරුවෙන් මෙන් හැමතැනම කෙල්ලව හෙව්වා. කේෂාන් ඒ වෙලාවේ තමා දැක්කේ කෙල්ලගේ පිරිසුදුකම හරි අපූරුවට ඇඳ ඇතිරිල්ල සටහන් වී තිබෙන අයුරු. අඩෝ බ්‍රෑන්ඩිව් බණ්ඩක්නේ මට මිස්සුනේ. ෂික් අපරාදේ. අරූ මේකේ පන්නගෙනවත් ගියාද? කේෂාන් මිහින්ට කෝල් ගත්තත් කොල්ල ආන්සර් කළේ නෑ. මගේ මැනික කතා කරන්නකෝ. ඔයා අද ඉඳන් මගේ. මට බඩගිනි මහන්සි. කෙල්ල ගොතක ගහ කියද්දි නිහෙන්ගේ පපුව පැලෙන්න වගේ වේදනාවක් ආවා. මම මේ පොඩි කෙල්ලට මෙච්චර වේදනාවක් දුන්නේ ඇයි කියලා Taman ගැනම කලකිරුණා. නිහෙන් සුවිශාල ආපන ශාලාවකින් කෙල්ලට බඩ පිරෙන්න කෑම අරන් දුන්නා. මාස කීපයක් නිහෙන් නෙතුලිව කුලී ගෙදරක නවත්වාගෙන හිටියේ. කෙල්ලගේ මානසික මට්ටම හොඳ නැති බව දන්න නිසාම නිහෙන් නෙතුලිව මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ඇයට අවශ්‍ය ප්‍රතිකාර කරලා කෙල්ලව සුවාතට හරවගත්තා. නිහෙන් කෙල්ලගේ අතීතය ගැන හොයලා බලද්දි දැනගන්නට ලැබුණේ නෙතුලිය අම්මා තාත්තා නැති අහිංසක කෙල්ලෙක් බවයි. සියලු විස්තර හොයාගත් නිහෙන් තීරණය කළේ කෙල්ලව Tamanගෙම කරගන්න. ලස්සන පුංචි මනාලියක් කරගෙන මිහින් ඇයව තම බිරිඳ කරගෙන තම නිවසට කැන්දන් ආවා. ඔන්න ඔයා මගේම වුණ ගෙදර. අද ඉඳන් මේක ඔයාගේත් ගෙදර. අනේ ඔයාට පිං මහත්තයෝ. පිං ඕනේ නෑ මැනික. ජීවිත කාලය මාත් එක්කම ඉන්න. මං හරි ආදරෙයි ඔයාට. මිහින් කෙල්ලව තුරුළු කරගත්තේ හරි ආදරෙන්.